හරි දරුවනේ අපි අද කතා කරන්න යන්නේ ඩිස්කස් කරන්න යන්නේ 2024 එක්සෑම් එකේ තිබ්බ බහුපදශිත ගැටලුව ගැන රයිට්. එතකොට මේ වෙද්දි බහුපදශිත ගැටලුව වල හදලා ඇති, අදුම නැති අය ඇති. ඒ හැමෝම ඩිස්කෂන් එකත් එක්ක මේක වීඩියෝ බලන අය තම තමන්ගේ අඩුපාඩු හදා ගන්න කොයි විදිහට ගැටලුව 24 එක්සෑම් එකේ යෙදিলা තිබ්බේ කියන සහ මොන මොන කොටස්ද ඔයාලගෙන් විභාග කරලා තිබ්බේ කියන එක අපි සාකච්ඡා කරලා බලමු. මම නලින් ඉදිරිසිංහ සංයුක්ත ගණිතය උගන්වන්නේ. රයිට්. එතකොට අපි ගානට යන්. මෙන්න මෙහෙමයි ගාන තියෙන්නේ. ගාන නැති අයට මෙන්න මේක මම ඩිස්ප්ලේ කරනවා. අවශ්‍ය ටික බලා ගන්න. රයිට්. රයිට්. මේ මාකි ස්කීම් එකේ තියෙන එකම තමයි අරන් තියෙන්නේ. fx කියලා කියන්නේ x ඝනය ධන px වර්ග ධන qx ධන p කියලා දීලා තියෙනවා බහුපදේ. pq කියනවා තාර්කික නියතයි. ගාණක් කියවන්න ගියපුවාම ගාණ සම්පූර්ණ කියවන්න විස්තරත් එක්ක. විස්තර සමහරට එකකින් දෙකකින් මුළු ගාණම අවුල් යන්න පුළුවන්. මිස් වුණොත් කියනවා. ඊට පස්සේ කියනවා fx යන x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය fx යන x ඍණ 1 මගින් බෙදූ ශේෂයට වඩා 36ක් වැඩිලු. රයිට්. එහෙනම් මෙන්න මේක බව පෙන්වන්න කියලා කියලා තියෙනවා. එහෙනම් සරල කතාවක් ඉස්සෙල්ලම කියලා තියෙනවා. රයිට්. අපි ගානට යන්. මම ඉස්සලා බහුපදේ ලියා ගන්නම් 11 වෙනි ගානේ B කොටස විදිහට තමයි මේක ඉන්නේ. වර්ග සමීකරණ ගැටලුව උඩ තියෙනවා. මේ වර්ග සමීකරණ ගැටලුව මේකේ ඒ කොටස ඒකත් ඩිස්කස් කරලා channel එකේම දාලා තියෙනවා. වෙනම playlist එකේ තියෙනවා දාලා පාඩම් විදිහට ඔයාලට එකක් බලන්න පුළුවන්. right. fx x ඝනය ධන px වර්ග ධන qx ධන p. right. මෙහෙම තමයි ගැටලුව තියෙන්නේ. x ඍණ 2 කියන කෙනා මෙයාගේ සාධකයක්ලු. මේ ශේෂයේ ඍණ 2කින් බෙදුණා පස්සේ ශේෂය මෙන්න මේක ගන්නලු. නිකන් අපිට ශේෂය ගන්න මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? ශේෂ ප්‍රමේය ගන්න පුළුවන්. ශේෂ ප්‍රමේය කියන්නේ fx කියලා බහුපදයක් x ඍණ k කියන සාධක වගේ ප්‍රකාශනකින් බෙදුනහම ශේෂය fk. ඕක තමයි ශේෂ ප්‍රමේය කියන්නේ. right. එතකොට ඔයාලට දැන් මෙතනින් ගන්න පුළුවන් ශේෂය x ඍණ 2කින් බෙදූ විට ශේෂය f2 සමානයි ශේෂය f2යි. ඒ කියන්නේ 2 ඝනය ධන 2 වර්ග p 2q ධන p. මේක ඉතින් වඩාත් හොඳයි ශේෂ ප්‍රමේය කියලා ලියන්න පුළුවන්. හරිද? මේක සුළු කරගත්තොත් ඔයාලට එනවා 8 ධන 4p ධන 2q. මෙතනත් p නේ තියෙන්නේ 4p එකයි 5p. 5p ධන 2q. හරි. ඔන්න f2 හරි. ඊළඟට ඔය වගේම කියලා තියෙනවා x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය. එහෙනම් x ඍණ 1 මගින් බෙදූ විට ශේෂය මගින් බෙදූ විට ශේෂය කවුද? f1. f1 කියලා කියන්නේ 1 ධන p ධන q ධන p. ඒ කියන්නේ කවුද? 2p ධන q ධන 1. right. මේකත් ඉතින් ශේෂ ප්‍රමේය කියලා ලියා ගන්න ඕන වඩාත් හොඳයි. හරිද? හේතුත් එක්කම යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. right. ඊට පස්සේ කියනවා ඔන්න ඔය 36ක් වැඩි කතාවක්. ඒ කියන්නේ මොකද්ද? x ඍණ 2කින් මෙහා බෙදුවට පස්සේ ශේෂය කියන මෙන්න මේ f2 කියන කෙනා x ඍණ 1කින් බෙදුවට පස්සේ හම්බුන ශේෂය f1 කියන කෙනාට වඩා x ඍණ 1 මගින් බෙදුණු ශේෂයට වඩා 36ක් වැඩිලු. එහෙනම් f2 කියන කෙනා f1 කියන කෙනාට වඩා තව 36ක් වැඩි. එහෙනම් මේකට 36ක් එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ දෙක සමාන වෙන්නේ. නේ? f2 කියන x ඍණ 2කින් බෙදුවට පස්සේ හම්බෙන ශේෂය x ඍණ 1කින් බෙදුවට පස්සේ ශේෂයට වඩා තව 36ක් වැඩි වෙලා. එහෙනම් ඔයාලට මෙතෙන්ට සමීකරණය හදා ගන්න තියෙන්නේ කවුද? 8 ධන 5p ධන 2q කියලා කියන්නේ 36 ධන f1 කියලා කියන්නේ 2p ධන q ධන 1. උත්තරේ ගන්න තියෙන ඕගොල්ලෝ 3p. එහෙනම් 2p 5p කින් 2p අඩු වුණාම 3p. q 2q කින් q කියපුවම q. right. 8ක් තියෙනවා 36 1යි 37යි. 37යි 37න් 8ක් කියපුවම කීයක් එනවද? 37ක් තියෙනවා 37න් 8ක් යනවා 37න් 7ක් ගියම 31ක් ගියම 29. අන්න පළවෙනි සමීකරණය. මේක තමයි අපිට මුලින්ම පෙන්නන්න තියෙන්නේ.
3යි p ධන q කියන්නේ 29 කියලා පෙන්නන්න තියෙන්නේ. මාර ලේසි. පැහැදිලිද? right. ඊට පස්සේ තියෙනවා මොකද්ද? අන්න සාධක කතාවක් දීලා දෙනවා. සාධකයක් මේ. එහෙනම් අපි දන්නවා සාධකයක් වෙනවා කියලා කියන්නේ අදාළ ශේෂයේ බිඳුවයි. එහෙනම් කවුද? f x ඍණ x ධන එකෙන් ධන එක තමයි සාධකයක් වෙන්නේ. x ධන එක fx ේ සාධකයක්. එහෙනම් f ඍණ එක කියන්නේ බිඳුවයි. මොකද්ද මේ? සාධක ප්‍රමේයට අනුව. සාධක ප්‍රමේයෙන් තමයි අපි මේ වැඩේ ගන්න. එහෙනම් ඍණ එකේ ඝනය p වතාවක් ඍණ එකේ වර්ග q වතාවක් ඍණ එක ධන p බිඳුවයි. ඍණ එක ධන p ඍණ q ධන p සමානයි බිඳුවයි. ඔතනින් එනවා 2p ඍණ q කියලා කියන්නේ 1යි. සමීකරණ දෙවෙනි සමීකරණය. ඔන්න සමීකරණ දෙක හරි. එතකොට බවදියද p 6යි q 11යි කියලා පෙන්නන්න ඕන. right. එහෙනම් මෙතන තියෙනවා ඍණ q මෙතන ධන q කියනවා. ලේසින් ළමයි. එහෙනම් මෙන්න මේක ඇතුලේ මම ඔක විසඳ ගන්නවා. 1 සහ 2 එකතු කරලා. 1යි 2 එකතු කරපුවාම ඔයගොල්ලන්ට තේරෙනවා ළමයි q කැපෙනවා. එහෙනම් 3යි 2යි 5යි. 5යි p සමානයි 29යි 30යි. එහෙනම් p කියන්නේ 6යි. p 6ක් වෙද්දී ඉතින් ඔයගොල්ලන්ට මෙතක දාගන්න පුළුවන් p 6ක් වෙද්දී දෙවරක් 6 12යි. එහෙනම් දෙවෙනි සමීකරණේ ලස්සනට යන්න පුළුවන් කොහොමද? දෙවරක් 6 12 ඍණ q සමානයි 1යි. q කියලා කියන්නේ 12යි 12 එකක් කියවම 11යි. ඔන්න q 11. මෙන්න මේ හොයාගත්ත අගයන් දෙක ඔයගොල්ලන්ට ඕන වෙනවා ඉතුරු වැඩ ටික කරගන්න. ඒ නිසා මම මේ ටික මෙතෙන්ට දාගන්නවා. 6යි q කියන්නේ 11යි. මේකත් 6යි. right. ඔන්න ඔය වැඩේ හරි දැන්. දැන් සියල්ලම හරි. නොදන්නා පද ඔක්කොම ඉවරයි. දැන් අපි ගාව දන්න බහුපදයක් ඉන්නේ fx කියලා. එයාගේ සම්පූර්ණ දේවල් අපි දන්නවා. ඒකේ නොදන්න දෙන්න හොයාගන්න තමයි මෙච්චරලා අපි ශේෂ ප්‍රමේය සහ සාධක ප්‍රමේය පාවිච්චි කරලා වැඩේ කොට දාගත්තේ. ඒතකොට දීර්ඝ බෙදීම නම් පාවිච්චි කරන්න බෑ මෙතන. මොකද p q එක්ක අපිට වැඩේ කරන්න කිව්වම හරි අමාරු දීර්ඝ බෙදීම දාන්න කිව්වොත් එහෙම. හරි. ඒව දාන්න නැහැ මෙතන. ඒවා දාන්න සුදුසු වෙලාවල් සුදුසු තැන් ඒවා ඔක්කොම අපි තියරි පන්තිවල සාමාන්‍ය විදිහට කතා කරනවා. right. එතකොට ඕගොල්ලන්ට ඊළඟට දීලා තියෙනවා දරුවනේ මොකද්ද? fx සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න. right. සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න කලින් අපි ගාව තියෙන එක සාධකයක් කවුද? x දාන එක සාධකයක් වුණා කියලා දීලා තිබ්බා. මෙයාගේ මාත්‍රේ 3යි. තුන්වෙනි මාත්‍රේ එක්කෙනෙක් ඝන දෙක කෙනෙක් මෙයා තුන්වෙනි බලේ. එහෙනම් එකක් මෙතන තියෙනවා නම් අනිවාර්යෙන් මෙයා කවුද වෙන්න ඕනේ? මේ විදිය වෙන්න ඕනේනේ. හරි ඕක බලන්න ලස්සන්ට ක්‍රමයක් කියලා දෙන්නේ. මෙයාම තමයි මේ ඉන්නේ. මෙයාම තමයි මේ ඉන්නේ. මේ දෙන්න දැන් සමාන කරගන්න. හරහටනේ සමාන කරලා පුරුදු. 15ට සමාන කරගන්න. මේකම තමයි මේ ඉන්නේ. එහෙනම් මේකම නම් මේ ඉන්නේ. ඔයාලා දන්නවා හොඳටම. මේ තුන්වෙනි බලය හැදෙන්නේ මේ දෙන්න ගුණ වෙලා. මෙයා ගුණ වෙලා මේ x වර්ගයත් එක්ක ගුණලා තමයි x ඝනයක් හැදෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් a කියන්නේ 1යි. නියත පදේ 6ක් හැදෙන්න මේ 1 c ගෙන් ගුණ වුණාම තමයි 6ක් හැදෙන්නේ. එහෙනම් මේක අනිවාර්යෙන් 6යි. මූ තමයි හොයාගන්න බැරි. ඒක මේක දිහා බල්ලත් වැඩේ කොට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු කරලා බල්ලා සාධක සංගුණක සමාන කරලා වැඩේ කරගන්නත් පුළුවන්. අපිට එන්න ඕන කවුද? 6ක් එන්න ඕන. 6යි x වර්ගයක් එන්න ඕන. ඒ කියන්නේ x වර්ග එකක් තියෙනවා. තව 5යි x වර්ගයක් හැදෙන්න ඕන. මේ 5යි x වර්ග හැදුන ගමන් 5යි x වර්ග x වර්ග කියන්නේ 6යි x වර්ග. ඒකෙන් ඉතුරු ටිකත් බැලන්ස් වෙනවා. මේ 6යි x කියන්නේ 6යි x 5යි x 11යි x. හරි. එහෙනම් මේක තමයි අදාළ වර්ගජ ප්‍රකාශනය. එහෙනම් ඉතුරු කෙනාව හදා ගන්න පුළුවන්. මේක අපි දන්න කතාව. දන්න වර්ග සමීකරණය. ඔන්න ඕක තමයි fx කියන කෙනාගේ සාධක දරුව. හරි. හරි. ඊට පස්සේ අලුත් කොටසක් විදිහට දීලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ කැලේ තමයි අලුතෙන් එකතු කරලා තියෙන්නේ. මොකද්ද? fx සමානයි කවුද? 3යි x ධන 2. මෙන්න මෙයා විසඳන්නලු. right. මේක දන්නවා දැන් fx ඍණ 3යි. x ධන 2 බිඳුවනේ කියන්නේ. fx දැන් දන්නවා අපි. කවුද? x ධන 1 x ධන 2 x ධන 3. ඍණ 3යි x ධන 2. right බිඳුවයි. අන්න දැන් ඕගොල්ලොන්ට x ධන 2ක් එළියට ගන්න පුළුවන්. x ධන 2ක් එළියට ගන්න පුළුවන්. මේ දෙන x ධන 2ක් දෙයක් ගත්ත කියලා කියන්නේ x ධන 1යි x ධන 3යි ඍණ 3යි. සුළු කරගන්න තියෙන x ධන 2 කොහොමද දිනනවා? මෙතනින් එනවා x වර්ග ධන 4යි x ධන 3යි ඍණ 3යි කියලා එනවා. එහෙනම් මෙතනින් 3ට 3 කැපුණාම x ධන 2යි x ධන 4ක් කියලා උත්තරේ එනවා.
එහෙනම් මෙතනින් x ධන 2 සමානයි බිඳුවයි x සමානයි ඍණ 2යි x සමානයි බිඳුවයි x ධන 4 සමානයි බිඳුවෙන් x සමානයි ඍණ 4යි කියලා ඔන්න ඔහම උත්තර තුනක් එනවා ඔයගොල්ලොන්ට මේ සමීකරණයට අදාළව. දැන් අපි බලන්න ඕනේ මේකේ වෙන්න බැරි මොන හරි කියලා තිබ්බද නිකන් x ගේ මොන හරි කියලා තිබ්බද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම දේවල් නැහැ. එහෙම දේවල් නැහැ කියලා කියන්නේ මෙන්න මේ තමයි උත්තර තුන. ඍණ 2 බිඳුව සහ ඍණ 4. right. මම හිතනවා ඔයගොල්ලොන්ට වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. right. මොනවා හරි දැනගන්න තියෙන දේවල් හෝ මොනවා හරි විදිහට තියෙනවා නම් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරලා ප්‍රශ්නෙට දාන්න. ඒක දකින්න කෙනෙක් ඔයාලට උත්තරයක් දෙයි. ඒක මම වෙන්න පුළුවන්. මගේ ගෝලය වෙන්න පුළුවන්. ඉන්ස්ට්‍රක්ටර්ස් වෙන්න පුළුවන්. කොහොම හරි කමන්න. right. මේ ගන්න අහන්න දෙයක් නැහැ ඇත්තටම. හරි. right. ඒකට ඔයාලා මම කියන්නේ සාමාන්‍ය වීඩියෝ එක බලද්දි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. right. එහෙනම් ඔක හදාගන්න බහුපදීත ඉතුරු ගණනුත් තියෙනවා. ඒවත් හදාගන්න. ඒ ටිකත් අපි දැන් දාලා නැති ඒවත් අප්ලෝඩ් කරනවා. පිළිවෙලට ලස්සනට වැටික් කරගන්න. පාස්වර්ඩ්ස් ටික channel එකත් එක්ක එකතු වෙලා කොට දාගන්න. ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. 26ට වෙනම අපි ටර්ම් ටෙස්ට් එකකටත් ගණන් කීපයක් කරලා තියෙනවා. සෙට් එකක් කරලා තියෙනවා. ඒ වගේ ඔයාලා පොඩ්ඩක් ප්ලේලිස්ට් එක බලන්න. ප්ලේලිස්ට් එකේ ඔයාලට අවශ්‍ය ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න. ප්ලේලිස්ට් එකේ ඔයාට අදාළ එකක් හරි දෙයක් තියෙයි. මොකක් හරි දෙයක් තියෙයි. පැහැදිලි නේද? හරි. එහෙනම් ඒක අදාළ කරගෙන වැඩි කරගන්න. right. එහෙනම් ජය වේවා.